විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ගම්මාන ආශ්‍රිතව ජීවත් වන මිනිසුන්ගේ චර්යා රටා, සතුන්ගේ චර්යා රටා, සාකවල විශේෂතා ආදිය ඉදිරිපත් කරන අපගේ YouTube නාලිකාව අද හිතුවා ගම්මාන ආශ්‍රිතව ජීවත් වන ගොවි ජනතාව අතීතයේ කොහොමද තමන්ගේ ගොයම් ටික නෙලාගත්තේ කියන කාරණය පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් මීට කලින් වීඩියෝවක් තුළින් විශේෂයෙන්ම අපගේ YouTube නාලිකාව මගින් වර්තමානයේ ගොයම් කපා ගන්න විදිහ ඔබව දැනුවත් කළා. විශේෂයෙන්ම හාවස්ටර් එකකින් කොහොමද අපි ගොයම් කපා ගන්න කියන කාරණය. එහිදී විශේෂයෙන්ම හාවස්ටර් එක නැත්නම් බූතයක් උඹරට බහැලා ලස්සන්ට ගොයම් කපාගෙන අවසානයේ හාවස්ටර් එක කුඹුරෙන් ගොඩ එනකොට බී ටික මල්ලකට දාගන්න පුළුවන් තත්ත්වයට වර්තමානයේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා කෘෂිකර්මාන්තයේ. හැබැයි අතීතයේ එහෙම නැහැ. ඔබ මේ දකිනවා වගේ අතින් කපාගෙන කොළ කුඹුරේ තනින් තන තිය යනවා. ඊට පස්සේ අපි දන්න කාල නම් ඔය කොළ නැවත එක්කහු කරලා ලොකු කොළ මිටි හදනවා. ඒකට අපි කියනවා මාප් පිඩි කරනවා කියලා. ඔය මාප් පිඩි නැවත එක කොළයකට බැඳලා ගිහිල්ලා මේ කොළයක් කියලා එකක් හදනවා. රවුමට විශාල හරියට වෘත්තාකාර නිකන් අපි චෛත්‍යයක් කියලා සරලව ගමුකෝ, චෛත්‍යයක් වගේ කොළ ටික ගොඩ ගහනවා. ඊට පස්සේ ඕක වහලා තියනවා. ඊට පස්සේ පායන කාලෙක කුඹුරේ කමත් ලියද්දක් තෝරාගෙන ඒ කමත් ලියද්දේ විශේෂයෙන්ම පඩංගු කියලා කියන්නේ ගෝණි වලින් හදාගත්ත විශාල අපිට සරලව කිව්වොත් ෆොන්ට් එකක් වගේ එකක්. ඉතින් ওই පඩංගු කීපයක් එල්ලා අර කොලේ තියෙන ගොයම් කොළ ටික නැවතගෙන ඇවිල්ලා දානවා. ඒ දාලා ට්‍රැක්ටරයක් ආධාරයෙන් ට්‍රැක්ටරේ වටේට කැරකි ඔය ගොයම් ටික පාගනවා. පෑගුවාට පස්සේ උකුණු දැක්ක අරන් ගිහිල්ලා මැඩුවම් බෑම සිද්ධ කරලා අර පිදුරු ටික අයින් කරලා වී ටික එක්කහු කරගන්නවා. ඒ වී ටික නැවත ට්‍රැක්ටරේට හයි කරපු පෑන් එකක් මගින් පිරිසිදු කරගන්නවා හුළඟට අල්ලලා. ඊට පස්සේ තමයි උරවලට පුරවන්නේ. ඉතින් මේ කාර්යයට සාමාන්‍ය සති 3-4ක් යන වැඩ අතීතයේ. ඉතින් විශාල වෙහෙසක් ගන්න ඕන දෙයක්. නමුත් වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් එක්ක එක මොහොතකින් පැයකින් මේ සියලුම කාර්යය සිද්ධ කරන්න පුළුවන්. ගෙදරගෙන ඇවිල්ලා වී ටික වේලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ අතීතයේ කොහොමද අපේ ජනතාව ගොයම් කැපුවේ? ඔබ මේ දකින වගේ බෑකට් ආධාරයෙන් තමයි මේ ගොයම් කපා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේ අපේ කුඹුර ගිය පාර දික්වා කුණාටුවට අහු වෙලා මේ කුඹුර විනාශ වෙලා තිබුණා. ඉතින් ඒ කුඹුරේ තිබුණ ස්වල්ප වූ වී ටික බේරා ගන්න තමයි මේ ගොයම් කපන්නේ. ඉතින් මේ වීඩියෝවත් මම අරගෙන ගොඩක් දවස් හැබැයි මට ඔබ දැනුවත් කරන්න මේ වීඩියෝවෙන් නැත්තම් මේ වීඩියෝව YouTube එකට එක් කරන්න කාලයක් ගියා. ඉතින් මේ විදිහට අතීතයේ අපි ලංකාවේ හිටපු ගෙවිලියෝ විශේෂයෙන්ම කුඹුරට බහැලා තමන්ගේ ගොයම් ටික කපලා ඉතාමත් විශාල වෙහෙසක් අරගෙන තමයි මේ වී ටික ගෙදරට ගත්තේ. ඉතින් මට හිතුණා කොහොමද අතීතයේ ගොයම් කැපුවේ කියන කාරණය පිළිබඳව ඔබට පෙන්වන්න. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ වගේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ චර්යා රටා පිළිබඳව ආදී දැනුවත් වීම සඳහා නිරන්තරයෙන්ම අපගේ විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවත් සමග එකතු වෙන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපව සබ්ස්ක්‍රයිබ් කරලා අපට සහයෝගය දෙන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ප්‍රේක්ෂක ඔබට අප සමග රැඳී සිටියාට බෙහෙවින්ම ස්තුතියි.